හලෝ අද යනවා මම පුතුගාලේට දවස් 7කට ටිකක් පුතුගාලට යන්නේ ශ්‍රී ලංකා එඩි වයිස් එයාගේ දැන් පිටතම දෙනවා එඩි වයිස් කියන්නේ බිස්නස් ක්ලාස් එකේ ඉන්නේ යනවා දවස් 7කට පාස්පෝර්ට් එක ගන්න කොලම්බස් නැගලන් ආවි පුතුගාලේට පුතුගිසින් කියන්නේ අනේ අය බලලා දෙන්න යන්නේ අවුරුදු 520කට පස්සේ මම යන්නේ දැන් 505 නේ ආවේ මම අවුරුදු 520 පස්සේ යන්නේ ගිල බලමු පුතුගාලේ තාක්ෂ කොහොමද කියලා මේ තමයි එඩ්වාස් එකේ බිස්නස් ක්ලාස් එකේ දෙන මෙනු එක ඉංග්‍රීසි දිනනවා ජර්මන් ඉංග්‍රීසි දෙකම මේ තමයි කැමක ඕනේ කවුරුත් සිලෙක්ට් කරන්න පුළුවන් මේ දෙන බෙවරේජ් බෙවරේජ් කම්පාරි විස්කි කොක්ටේල් වර්ග හැම තියෙනවා කැමති දෙයක් අපිට සිලෙක්ට් කරලා ගන්න මේ ඉතින් මුලින්ම ඕඩර් එක මගේ ඉතින් ගත්තා කම්පාරි සෝඩයි පොඩි වතුරයක් එකට ලෙමන් කෑල්ලක් එම දාලා එහෙම ටේබල් එකට මේ වගේ දාලා බිස්නස් ක්ලාස් එකේ සර්විස් කරනවා ඕන ඉතින් මෙන්න මේ තමයි මගේ ලන්ච් එක ආවේ මම වෙජිටේරියන් ලන්ච් එකක් ගොඩක් කරේ මොකද මට සලාඩ් එකක් තියෙනවා ඒක සෝස් එකක් තියෙනවා බ්‍රෙඩ් තියෙනවා ඉතින් මේ ඔක්කොම කැටගරිස් මොනවා ඉතින් කන්න යන්නේ green tea එක දැන් මේක ගැහුවා නිදාගත්තා. ඒ දිනම සීට් එක ඇඩ්ජස්ට් කරගන්න විදිය. ඕන විදියට ඇඩ්ජස්ට් කරගත්ත සීට් එක නිදාගත්තා. බෙඩ් එකක් කරන්න පුළුවන්. මේ තමයි මම නැවතිලා ඉන්න අපාර්ට්මන්ට් එකේ රෙස්ටුරන්ට් සයිඩ් එකයි මේ තමයි දිගටම අපාර්ට්මන්ට් තියෙන්නේ. ඔන්න ඉතින් මේවත් තියෙන බීච් එක. අට්ලාන්ටික් මුහුදක් වෙනවනේ. තමයි පුතුගාලේ අට්ලාන්ටික් මුහුද උන මුහුදට වටා ළඟයි මේ මුහුද පාරේ මෙහෙම යුගත්තා දිනේ හවස 6 වෙලාව ලස්සන ලොකු ස්විමින් pool එකක් තියෙනවා දැන් ආවතරයි මෙහෙට ඉතින් බලමු කොහොමද ඉබේට උඩ ස්විම් කරලා දැන් මං ඉන්නේ පාරෝ ඉඳන් ඇවිල්ලා පාරෝ කියන්නේ එක සිටි එකක් පුතුගාල් වල ඒ සිටි එකට ඇවිල්ලා මම ශ්‍රී ලංකාවේ සුවිරික් එයාපෝට් එකේ ඉඳන් මෙහිට ආව පැය 3ක් ෆ්ලයි කරලා එතකොට පාරෝ ඉඳන් මෙහිට එන්න මේ අල්බෝ ෆයර් වලට එන්න කිලෝමීටර් 41ක් දුර දිනවා. ඉතින් ඒකට ටැක්සි එකකින් දැන් මේ ඉන්නවා අල්බෝ ෆයර් කියන සිටි එකේ ඕල් සිටි එකේ ඉඳන් ලස්සන බීච් එකක් තියෙනවා. තාම ලස්සනයි පුතුගාලේ මේ අට්ලාන්ටික් සාගරයේ තියෙනවා. ඉතින් මම තාමේ අට්ලාන්ටික් සාගරේ පොඩ්ඩක් නාන්න හැම සාගරයකම නාන්න ආසාවක් තියෙනවා ඉතින් ඒ කාටවත් තමයි අට්ලාන්ටික් සාගරේ පොඩ්ඩක් නාන්න ඕනේ. හරි ලස්සන බීච් එකක් තියෙනවා. මේ දවස් ටූරිස්ට් අඩුයි. මේ ඔෆ් සීසන් එක ඉවිල යන වින්ටර් එකට සෙට් කරන කාලේ ඉතින් ඒ කාලේ මං ආවේ මොකද ඉතින් 16 ඉන්න පුළුවන්. මේ ලස්සන බීච් එකක් ඉදරම තියෙනවා. ඉතින් බීච් එක ඇතුළට යද්දි මේ වගේ ලස්සන පාරවල් දිගේ තමයි පල්ලෙහාට බහින්න තියෙන්නේ. ඇත්තටම අමුතුම කල්චර් එකක් මේ පුතුගාලේ තියෙන්නේ. ස්නැක් බාර් අර මේ ගොඩක් තියෙනවා. ඉතින් කොක්ටේල් බාර් ඒකත් මේ බාර් මත මලිය තියෙනවා. මේ දැසයි ටුවර්ස් අඩු නිසා නිදාසේ වීඩියෝ එකක් බලන්න කරන්න පුළුවන්. නැත්තම් මේවල පිරලා දින්නේ. ආයෙත් සමයකට ඇඟිල්ලක් ගහන්න බැරි නිසා මේ සමය කිවරලා යන්නේ. වින්ටර් එක නිසා ඉතින් වින්ටර් එක ලබන කාලට මේ ඔෆ් සීසන් එක මුහුදත් එච්චර අර නිල් පාටක තියෙනවා. මේ පේනවනේ කොහොමද කියලා මේ අතුරු පාරවල් වලින් යද්දි මම මේ බීච් එක පල්ලෙහාට බහින්න යන්නේ. අල්බෝ ෆයර් බීච් එක බලමු ඉතින් ගිහිල්ලා. මේ දිගටම තියෙන්නේ බාර්ස් සහ රෙස්ටුරන්ට් විතර හොටෙල් අපාර්ට්මන්ට් තමයි මේ බීච් එකට ළඟ වෙන්න මේ බලන්න කොච්චර රෙස්ටුරන්ට් ප්‍රමාණයක් තියෙනවද කියලා. මේ ඉතාලි රෙස්ටුරන්ට් එකක් මේ පැත්තේ තියෙනවා. දැන් මේ දිගටම හැබැයි රෙස්ටුරන්ට් ඔක්කොම ඊළාට පහළ තියෙන්නේ. හවසට ඕපන් ලන්ච් ටයිම් එකත් ඕපන්. මේ දවස් කොහොමද ඔෆ් සීසන් නිසා ටිකක් අඩුයි. ඇත්තටම මේ බීච් එක ළඟ වෙන්න ගොඩක් රෙස්ටුරන්ට් ප්‍රමාණය වැඩි. හරිම චිල් ගතියක් පේනවා මට ඉතින්. දැන් ඔන්න ඔතන බීච් එකට යනගම තියෙන රෙස්ටුරන්ට්ස් මේ එක පැත්තක දිගටම තියෙන මේවා තමයි. ඒක මසාජස් තියෙනවා. ආ රෙස්ටුරන්ට් ඕපන් කරන දේ මේ තාම මේ වගේ කියනෝනේ පාරවල්. මේ බාර් ඔක්කොම බාර් තමයි. අයද ගිල් තමයි අලුත් අපි දිහා බලන්නේ. ඔය යකෙක් වගේ. පුතුගිසින්ගේ රටවල් අල්ලන සූර්යෝ තමයි ඔක්කොම ඉතින්. ඉතින් ඒ නිසා පුතුගාලේ පොඩ්ඩක්
ප්‍රසිද්ධයි. ඒකට මුහුද අයිනේ මේක රට තියෙන්නේ. ඉතින් ඔය මේ වගේ තමයි තියෙන්නේ ඕන. රෙස්ටුරන්ට් ඒරියා මොන මම උඩ නම් පෙන්නුවා මේ තියෙන වරාය අතින් තියෙන්නේ. එන්න මේක තියෙනවා. මාළු අල්ලන අය ඉන්නවා, සර්ව් කරන අය ඉන්නවා. ඉතින් දැන් තාම රෙනොවේට් කරනවා. දැන් අනිත් සීසන් එක රෙඩි වෙන්න. මේ කාලේ ඔෆ් සීසන් එක තමයි බීච් වොලිබෝල්. ඔන්න ඉතින් බීච් එක මෙහි. අර සුදු පාර බීච් එක නෑ, සුදු පාර වැලි බීච් එකක් නෑ. අයි මේ ගල් වලින් හිදලා එන වැලි වලින් තමයි හැදලා තියෙන්නේ ඉතින්. එහෙමනම් මේ අල්බපාර වල බීච් එක සුදු නෑ. ලංකාවේ මොල්ඩිව්ස් වල තියෙනවා නම් සුදු පාර බීච් එක. නමුත් මෙහි ආයේ තමයි ඔය පෘතුගීසින් වශයෙන් 1505 දී ලංකාවට ඇවිල්ලා අපි රට අල්ලගත්තේ. මේ පෘතුගාලයේ කට්ටිය තමයි. ඉතින් මාත් ආව ඒ අල්ලගත්ත රට බලන්න. මෙන්න ඇට්ලාන්ටික් සාගරය. මේ සාගරෙත් වතුර ටිකක් අල්ලන්නම ඕනේ මට. මේලා මම ඉන්නේ සබතු දාලා කරලා මට නාන්න බෑ. නමුත් ඉතින් මේ වතුර ටිකක් මට අල්ලලා එන්න ඕනේ. මොකද මොන වගේ ටෙම්පරේචර්ද මේකේ තියෙන්නේ කියලා. ඕ එන්න ඉතින් ඇල්ලුවා වතුර ටික අම්මෝ. තියා හිතලයි. මෙන්න මේ වගේ ලස්සන බීච් එකක් දිගට ගොඩාක් දිගට ඇවිල්ලා යන්න පුළුවන්. හරිම ඔන්න මම ඇට්ලාන්ටික් සාගරෙත් වතුර ටිකක් අල්ලගත්තා. ඊට පස්සේ ඊනවා මොකද්ද මේ ෂිප් එකට එහෙම දිනවා. බලන්න කොච්චර දුර ඇවිදින යන්න පුළුවන් එක්සර්සයිස් කරන්න ව්‍යායාමයක් කරගෙන උදේට දුවන්න කරන්න. මේ ගොඩාක් අය ඉන්නවා ඇදින. සද්ද වැඩි බීච් එකේ මොකද්ද මුහුදේ සද්ද වැඩි. උනස ඉන්දියන් සාගරයයි ඇට්ලාන්ටික් සාගරයයි දෙකම වතුර ටිකක් ඇල්ලුවා මම. මම ඉපදුනේ ඉන්දියන් සාගරේ ළඟනේ. මොනේද ඇට්ලාන්ටික් සාගරයේ ඉස්තරේ ගන්න කොහොමද කියලා නොබලන ඈතට ගාලේ මම කිව්වේ වස්කෝද ගාමලා කොලම්බස්ලා ගොඩවැස්සේ මෙන්න මේ කටෙන් තමයි ඔය ආසියාවේ රටවල් අල්ලගත්තේ ඇවිල්ලා මැගලන්ලා ඇවිල්ලා රටවල් හොයාගත්තේ මෙන්න මේ පෘතුගාලෙන් තමයි පෘතුගීසිකාරයෝ තමයි මේ බීච් එකේ මේ අල්බපාර බීච් එක මෙහෙම දිනුවාට සීසන් කාලෙට සමයකට ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැහැ. ඒ තරම්මට සෙනග ඉන්නවා. දැන් මේ සීසන් එක ඉවරලා පොඩි සොක්කොම වහලා කරලා තියෙන්නේ. මේ කාලේ තමයි හොඳම 2000 ඇවිදින්න. ඉතින් මොනයිද මම වාර වෙනන්න ඕනනේ. අල්බපාර බීච් එක දිග කොහොමද කියලා ඉවරයක් නැහැ. යම් හොරට සරයි නාන්දියක් අමාරුයි. සමහර අය නානවා ඉතින් මම තාම නාන්නේ නැහැ. දුම් ගණන් ආවේ නැහැ. මම ජූස් දාලා ඉන්නේ. ජූස් දාලා නාන්න අමාරුයි ඉතින් කියනවා. ඊට පස්සේ අල්බපාර බීච් එක පෘතුගාලේ බලන්න මේ බීච් එකට තියෙන ඔක්කොම බීච් views flat. ඉතින් මෙයාලා ගන්න ඉතින් යන්න බෑ කොහොමද දන්නේ නැහැ. ඉතින් හිතා ගන්න පුළුවන් කොහොමද කියලා ඉතින් මේ වල ගණ නෝ තමයි තියෙන්නේ. ඒ අතර ඉන්නවා මං ආසම වැඩක් කරන කෙනෙක් ඉන්නවා මාළු වල නැහැ උත් ඉන්නවා. දැන් මට මේ පේන්නේ උඩින් පේන්නේ මම උඩින් හිටියෝ ඕල් සිටි එක තමයි. ඔය තමයි ආයෙත් මම එදෙන යන්නේ. මොහරි ගන්න. අල්බපාරා එහෙනම් ලිෆ්ට් එකක් තියෙනවා බීච් එකට උඩ එන්න කට්ටියට සීසන් කාලේ ඉතල මේක ඕපන් කරලා තියෙන්නේ. දැන් ඉතින් මේ වගේ පරිපල උඩ කියන උඩට යන්න මේ උඩත් කට්ටිය ඉන්න වෙනවා. මම යනවා මේ රොක් එක දිගේ. මොකද්ද මේ රොක් එක කියලා බලන්න. බලන්න ආසයි. මෙන්න මෙහෙම view එකක් තමයි තියෙන්නේ. හරිද? තව දෙයක් මම ඔයාලට පෙන්වන්න කැමතියි මේ ඔක්කොම රොක් කියන්නේ ගල් තියෙන්නේ මේ ගොඩක්ම ගහලා තියෙන ගල් කරාවෙන් නිසා ඩේන්ජරස් රොක් ෆෝල් කියලා ගහලා තියෙනවා මේවා සිංහලෙන් ඉංග්‍රීසි වලින් රොක් ෆෝල් කියලා ඉතින් ඒ කියන්නේ ගොඩක් ඩේන්ජරස් මේවා ඒ යන්න මේ හරිය පරිස්සමෙන් යන්න ආනම් තමයි යන්නේ ඒ වගේ අය ඉන්නවා මම වගේ අය ඉතින් ආවෙ ඉතින්
ගල් වලින් කඩමැටි කියලා බලන්න ආසයි මොකක්ද ඇත්තට මේ ගිල්ල මම ඔන්න අල්බ ෆයර් එකල ගල් කඩමැටි නතර තව දෙයක් තියෙනවා යා ප්ලේන් උත් යනවා මාළු අල්ලගෙන කෙනෙක් ඉන්නවා මේ අර මුහුදු ජල ශාක මුහුදේ දෙන ඒ ස්මෙල් එක එනවා හොඳටම මේ පොළවේ තියෙනවා පෑන වතුර ගොඩක් වෙලා තියෙනවා මෙහෙට මේක සැර කාලේ මුහුද බලමු ඉතින් මොකක්ද තියෙන කට්ටිය වෙලා ඉන්නවා මාළු වලන කෙනෙකුත් ඉන්නවා බලමු ඉන්න ගියන් අල්බ ෆයර් එක මෙහෙ ඉතින් ඉතින් අල්බ ෆයර් මරාය තමයි මරාය පාර මේ ගල් ඉතින් මම ආවා මේ ගල් උඩ මාළු වලන keep it low key පුතුගාල් මේ තමයි පුතුගාලේ තවත් ලස්සන ස්ථානය මෙන්න අට්ලාන්ටික් සාගරේ වෙනවා යන්නේ මම මේ අට්ලාන්ටික් සාගරේ පොඩ්ඩක් බලන්න ඉතින් මේ දවස් 7 පුතුගාලේ අර මේ ඇවිදිනවා කියලා මම කරන්නේ ලංකාවට සමාන ගසුත් තියෙනවා මේ ගොඩක් ඇකේසියා ටර්පන්ටයින් මේ වගේ ගස් වර්ග තමයි තියෙන්නේ පුතුගාල ගොඩක් මේ හරි දැක්ක අර මේ මැටි ගතිය වැඩි යක් ගොඩක් උස ගස් නැහැ ඒ කියන්නේ මෙහෙ හැමදාම වහින පළාතකුත් නෙවෙයි මුතර ළඟ නිසා ගොඩක් වහිනවා ඔන්න බලන්න ඉතින් මැටි ගතිය මෙන්න මේ ලොකේෂන් එක දැන් තියෙන්නේ මම මොන බීච් එක ළඟටම ආවා මේ රෙස්ටුරන්ට් එකක් ඉතිරෙන් දින ඒ වගේම තමයි අතලන් ටික බැයි බලාකුළුවෙන් වැඩි එක කීතරත් වැඩි කියලා මම පුරාට දැන් කල් මැටි සහිත පාෂාණ ගතිය වැඩි කළු ගල් මොනවද තියෙන්නේ මේ ඉතින් ඇවිදලා මේ හැමතැනම බෝඩ් ගහලා දෙනවා පරිස්සමෙන් ඇවිදින්න කියලා මේ සමහර ඒවා කක්කඩම් වටනවා මම කියන්නේ මේ වගේ බලන්න මේ ගස් වල අර කූර ආරම්භය ගස් තමයි සෝස් කරවට තියෙනවා පොලිස්ලා තව දෙයක් තමයි මම දැක්ක මේ පුතුගාල් වල මේ මං ඉන්න පළාතේ මෙහි පළාත් නැහැ දිස්ත්‍රික්ක 18ක් තියෙන මං ඉන්න පාරෝකල් දිස්ත්‍රික්කේ මේ ගොඩක් අය පාවිච්චි කරන පර්ජෝ කාර්ය ෆ්‍රාන්ස් මෙතන පෝෂ එහෙම දින පෝෂයක් තියෙනවා පර්ජෝ තමයි ගොඩක් පාවිච්චි කරන්නේ මම දැක්කා මම ඉතින් ඒ විදියට තව මං දිගටම ඇවිදිනවා මං ආසයි ඇවිදින්න ඉතින් ගොඩක් ඇවිදින ගන්නේ අනිවාර්යෙන් දවස් කිලෝමීටර් 10ක් 15ක් ඇවිදිනවා ලස්සන දැන් බලලා එහෙනම් මෙන්න මං දුර ඇවිදගෙන ඇවිල්ලා එයා සුඩින් ඇවිල්ලා අට්ලාන්ටික් සාගරයේ දිගේ අල්බ ෆයර් දිගේ මෙන්න තමයි ලස්සන විලා එකක් තියෙනවා දීපේ ඉන්නවා දෙන්නේ අවුත් සීතලෙන් යන කියලා මම ආර කිව්වා ඉතින් ඒක මුදිරිය සරයි ආර ටිකක් සීතලයි මෙන්න සාගරේ එහා ඉන්දියන් සාගරයෙන් එහා අට්ලාන්ටික් සාගරේ මේ දෙකට වලින් මේ විදිහට ගන්න දෙනවා කළු පාරේ නේ මෙන්න තව ලස්සන ප්ලේස් එකක් කියලා දෙන්නේ යගේ පාරකින් දැන් ගියන්නේ ආවා මෙන්න මේ තරම් දුර වෙන තමන් දැන් ඇවිදලා තියෙන්නේ ලස්සන ප්ලේස් එකක් මෙන්න දැන් උඩටම ඇවිල්ලා තියෙනවා තවත් යනවා මේ දිගටම තියෙන මේජ ප්‍රමාණය විශේෂ බලන්න මේ දිගටම ගොඩක් උඩින් ඉන්නවා මම
මං එනකොට තව දෙයක් දැක්කා. දැන් තාම දැක්ක එක. ඒතර කියනවා ලොකු අමුතුම අයිටම් එකක් ඈ. ඒකේ නොපෙනෙන මේක ඒක වැටෙන ඇත්තේ මේ මෙතෙන්ට තමයි. ඉතනම ඈ. ලස්සන ටේස්ට් තියෙනවා. මෙතන සතු පාට මෙතන තියෙන පොඩ්ඩක් සතු පාට හුරු ගල්නවා. ඔන්න ඉතින් පෘතුගාලේ තවත් ලස්සන ප්ලේස් මෙහෙම. ඇත්තටම මේ හැරියට වතුර එනවා. තවඩියක් මුහුද සැරවෙන්න වඩදිය බාදිය වෙනකොට මේ ඒරියා එකේම වතුර ඇරලා පිළිදෙනවා. වෙනනම් දැන් ඉස්සරහින් දැන් නම් තාම නැහැ. තාම 12යි 18යි වෙලාව. නමුත් මේ හවසෙන් තියෙන වතුර. අමුතුම හරි අමුතු බීච් එකකින් හරිම නිස්කලංකයි. මොකද මේ ඔෆ් සීසන් සා කවුරුත් නැහැ සැලක. සුපරි. හැබැයි වතුර හරි හිතරයි. ආයෙත් කියන්න ඕනේ ඒක. තව දෙයක් කියන්න ඕනේ මේ තියෙනවා එතන ලස්සන උඩ විලාස් වගේ. මේකට කියන්නේ විලා ජෝයි. මේ විලා එක one night ඉන්න නම් මම හිතන්නේ යුරෝ හිතන්නේ අපිට වෙන්නේ නැහැ යුරෝ 1050 1100ක් වගේ වෙනවා. කියන්නේ ලංකාව මුදලින් ලක්ෂ 4ක් ලක්ෂ 4ක් දුවතර කියන්නේ ලක්ෂ 3මාල් 4 ගානක් යනවා. ඒක one night එකකට වෙන්නේ විලා ජෝයි. යාර වෙන බීච් එකක් තමයි. මම මේ ලොකේෂන් එක හරියන්නේ. අවුත් මෙතන ආයිද යනවා. විලා ජෝයි කියන්නේ. ඉන්න මේ හදා පේන්නේ විලා ජෝයි එක. ඒක උඩ. විලාස් තියෙන්නේ. අන්තිම විලා එකක් තමයි 1000 යුරෝ වලට වඩා ගාණක් වෙනවා. දැන්ට booking.com එකේ වෙන්නේ 1000 යුරෝ. ඒ කියන්නේ ලංකාවෙන් ලක්ෂ 4ක් 3.4 ප්‍රමාණයක්. දැන් මේ ඔෆ් සීසන් එක. සීසන් එකට ගියා ගන්න ඕනේ කොහොමද?